ලෝකයේ බොහෝ රටවල ජනගහනය විශාල වශයෙන් ඉහළ යමින් ඇති පසුබිමක ඉතා සීමිත ජනගහනයක් පමණක් සිටින රටවල් විශේෂයෙන්ම දූපත් ගණනාවක් තිබෙනවා. පිහිටීම දේශගුණය සහ වෙනක් පහසුකම් හිංගවීම වැනි හේතු නිසා සමහර දූපත්වල ජනාවාස පිහිටුවීමට හැකියාවක් නැහැ. එවැනි හේතු නිසා ඉතා සීමිත පිරිසක් පමණක් පදිංචි හෝ සම්පූර්ණයෙන්ම ජනාවාසවලින් තොර ලොව වඩාත් හුදකලා දූපත් ලෙස් සැලකෙන දූපත් කිහිපයක් පිළිබඳව මේ වීඩියෝවෙන් විමසා බලමු. අංක 1 කර්ගුලන් දූපත්. උප ඇන්ටාක්ටිකානු කලාපයට අයත් දූපත් සමූහයක් වන කර්ගුලන් දූපත් දකුණු ඉන්දියන් සාගරයේ පිහිටා තිබේ. මෙම දූපත් සමූහයට අයත් ප්‍රධාන දූපතේ භූමි ප්‍රමාණය ආසන්න වශයෙන් වර්ග කිලෝමීටරේ 6700කි. දකුණු දිග ප්‍රංශයට සහ ඇන්ටාක්ටිකාවට අයත් මෙම දූපත් සමූහය ලොව වඩාත්ම හුදෙකලා ස්ථාන අතරින් එකක් ලෙස සැලකේ. සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 2 සිට 8 දක්වා උෂ්ණත්වයකින් යුතු මෙම දූපත් ග්ලේසියර, කඳුමුදුන්, ගල් පර්වත සහ දියසෙවලවලින් පිරි ඇත. අධික ශීත කාලගුණයි නිසා මෙම දූපත් මිනිස් ජනාවාසවලින් තොර ඒවා බවට පත්වාද. කෙසේ වෙතත් මෙම දූපත් ආශ්‍රිතව සීල් මත්ස්‍යයෙන් සහ විශේෂ ගණනාවකට අයත් පෙන්ගුවින් සත්වයෙන් විශාල වශයෙන් දක්නට ලැබේ. අංක 2 ස්පිට්ස්බර්ගන්. නෝර්වේ රාජ්‍යයට අයත් දූපත් අතරින් විශාලතම දූපත වන ස්පිට්ස්බර්ගන් වර්ග කිලෝමීටර 39,000ක භූමි ප්‍රමාණයකින් යුක්ත වේ. ග්‍රීන්ලන්තයේ නැගෙනහිර ප්‍රදේශයේ සිට කිලෝමීටර 830ක සහ යුරෝපයේ සිට කිලෝමීටර 950ක දුරින් පිහිටා ඇති ස්පිට්ස්බර්ගන් අධික ශීත කාලගුණයක් සහිත. වසරෙන් වැඩි කාලයක් හිමෙන් වැසී පවතින දූපතකි. අධික හිම පතනය නිසා මෙම දූපත ආශ්‍රිතව හිම වලසුන් ගණනාවක්ද ජීවත් වේ. ලෝන්ගියර් නගරය හෙවත් ලෝන්ගියර් බයින් මෙම දූපතට අයත් ජනාවාසයක් වන අතර එහි පදිංචිකරුවන් සංඛ්‍යාව 100කටත් අඩුය. ස්වල්බාඩ් ගෝලීය බීජ ආරක්ෂණ මධ්‍යස්ථානයද මෙම දූපතට අයත් භූමියක පිහිටා තිබේ. එය අර්බුදකාරී අවස්ථාවක ලෝකයේ ඇති ආහාර භෝගවල බීජ විනාශ වීමට නොදී තැන්පත් කිරීම සඳහා ස්ථාපිත කර ඇත. අංක 3 පිට්කේන් දූපත්. පිට්කේන්, හෙන්ඩර්සන්, ඩුසී සහ ඕනෝ යන දූපත්වලින් සැදුම්ලත් පිට්කේන් දූපත දකුණු පැසිෆික් සාගරයේ පිහිටා ඇත. ගිනිකඳු ගණනාවකින් සමන්විත එය බ්‍රිතාන්‍යයට අයත් දූපත් සමූහයකි. මෙම දූපත් වර්ග කිලෝමීටර් 47ක් පුරා පැතිර තිබේ. සම්පූර්ණ භූමි ප්‍රමාණයේ 80%ක් හෙන්ඩර්සන් දූපතට අයත් වන නමුත් එය ජනාවාසවලින් තොර ප්‍රදේශයකි. සුළු වශයෙන් හෝ ජනාවාස පිහිටා ඇත්තේ පිට්කේන් දූපතේ පමණක් වීම විශේෂත්වයකි. එහි ජීවත් වන පුද්ගලයන් සංඛ්‍යාව ඉතා සීමිත වන අතර 2023 වසරේ ජනවාරි මාසය වන විට එම සංඛ්‍යාව දැක්වුණේ 47ක් වශයෙනි. භූමි ප්‍රමාණයෙන් කුඩා වුවත් මෙම දූපත් සමූහය වර්ග කිලෝමීටර් 8,30,000ක් තරම් විශාල සාගර කලාපයකට හිමිකම් කියයි. එය එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ වපසරියටත් වඩා වැඩි ප්‍රමාණයකි. අංක 4 නොආයා සෙම්ලියා. විශාල දූපත් දෙකක් සහ කුඩා දූපත් කිහිපයකින් සමන්විත නෙවායා සේම්ලියා දූපත් සමූහය නව දූපත යනුවෙන්ද හැඳින්වේ. එය බැරන්ස් සහ කරා මුහුදු වෙන කරන රුසියානු පාලනයේ යටතේ පවතින දූපත් සමූහයකි. සෙවර්නී සහ යුෂ්නි නැමැති මෙම දූපත් සමූහයට අයත් ප්‍රධාන දූපත් දෙක වර්ග කිලෝමීටර් 10ක පමණ වපසරියකින් යුතු වේ. සීතල යුද්ධය පැවැත්වී කාලසීමා තුළ මෙම ප්‍රදේශයේ යුද අභ්‍යාස සඳහා යොදාගෙන ඇත. නොවායා සේම්ලියා දූපත් සමූහය ආශ්‍රිතව ජීවත්වන පුද්ගලයන් සංඛ්‍යාව ඉතා සීමිත අගයක් ගනී. 2023 වසරේදී සිදු කළ ගණන් බැලීම්වලට අනුව එහි ජීවත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 2000කි. මසුන් ඇල්ලීම, හිමවලසුන් දඩයම සහ උගුල් අටවා සතුන් මැරීම ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපායන් වේ. අංක 5 ට්‍රිස්ටන් ඩා කුන්හා. බ්‍රිතාන්‍යයට අයත් ශාන්ත හෙලේනා ඇසෙන්ෂන් සහ ට්‍රිස්ටන් ඩා කුන්හා හුදෙකලාව පිහිටි දූපත්ත සමූහයකි. ඒ අතරින්
දකුණු දෙසට වන්නට පිහිටා ඇති ට්‍රිස්ටන් දා කුන්හා දූපතේ සීමිත පිරිසක් ජනාවස පිහිටුවාගෙන ඇත. ජනාවසවලට අමතරව එහි කිසිවකුට ළඟා විය නොහැකි වනජීවී සංරක්ෂණ කලාපයක්ද පිහිටා ඇත. එම කලාපය ශාන්ත හෙලේනා දූපතේ දකුණු දෙසට වන්නට පිහිටා තිබේ. දූපත්ත සමූහයට අයත් ජනාවාස සහිත එකම දූපත වන ක්‍රිස්ටන්ඩා කුන්හා කිලෝමීටර් 34ක පල්ලලින් යුතු මුහුදු තීරයකට හිමිකම් කියයි. එහි මීටර් 2060ක උසින් යුතු ගිනි කන්දක්ද දැකිය හැක. අද වීඩියෝ එකෙන් කතා කළේ ලෝකයේ පිහිටා ඇති හුදකලාම දූපත් කිහිපයක් පිළිබඳව. මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමතිනම් අපිව සබස්ක්‍රයිබ් කරන්න.